Hello guys, welcome back to my YouTube channel. අද අපි කතා කරන්නේ මේ ජර්මනි කියන රට ගැන. අපි බලමු මේ ජර්මනි පිහිටීම මොන වගේද කියලා. ජර්මනිය මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති අතර රටවල් 9ක් සමග මායිම් බෙදා ගන්නවා. ඒ නිසා යුරෝපයේ ප්‍රධාන සම්බන්ධතා ස්ථානයක් බවට මේ ජර්මනිය පත් වෙලා තියෙනවා. ජර්මනයේ අගනුවර විදිහට ඉතිහාසය, සංස්කෘතිය සහ නවීන තාක්ෂණය සඳහා ප්‍රසිද්ධ නගරයක් විදිහට බර්ලිනය හඳුන්වනවා. ජර්මනියේ ජනගහනය පිළිබඳ කතා කළොත් මිලියන 84ක පමණ ජනගහනයක් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ නිසා යුරෝපීය සංගමයේ වඩාත්ම ජනාකීර්ණ රටක් විදිහට මේ ජර්මනිය පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ජර්මනියේ ආර්ථිකය ගැන කතා කළොත් ඉතා ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා ජර්මනියට. ඒ වගේම තමයි මෝටර් රථ, යන්ත්‍රෝපකරණ, රසායනික ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි කර්මාන්ත සඳහා ඉතා ප්‍රසිද්ධ රටක් මේ ජර්මනිය කියන්නේ. ඒ වගේම මේ ප්‍රසිද්ධ සමාගම් විදිහට BMW, Mercedes-Benz, Audi, Adidas වගේ ඒවත් ඇතුළත් වෙනවා. ජර්මනියේ අධ්‍යාපන පද්ධතිය ගැන කතා කළොත් එහෙම ජර්මනි ජාත්‍යන්තර සිසුන් සඳහා පවා නොමිලේ හෝ ඉතා අඩු වියදම් සහිතව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙනවා. අධ්‍යාපනය අතින් ගත්තොත් ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු රටක් විදිහට මේ ජර්මනිය හැඳින්වෙනවලු. ඊළඟට අපි කතා කරන්නේ තාක්ෂණය සහ ඉංජිනේරු විද්‍යාව ගැන. ජර්මනිය කියන්නේ ඉහළ විශිෂ්ටත්වයෙන් යුතු ඉංජිනේරු විද්‍යාවක් තියෙන රටක්. ඒ වගේම තමයි නවෝත්පාදනය සහ උසස් නිෂ්පාදන සඳහා ලොව ප්‍රසිද්ධ රටක් විදිහට මේ ජර්මනිය හඳුන්වනවා. ප්‍රවාහනය අතින් ගත්තොත් එහෙම ජර්මනිය ලෝකයේ හොඳම පොදු ප්‍රවාහන පද්ධතියක් තියෙන රටක් විදිහට හඳුන්වනවා. විශ්වාසදායී සහ වේගවත් පොදු ප්‍රවාහන සේවයක් ජර්මනියට හිමි වෙනවා. ඒ වගේම තමයි පිළිසිඳුකම සහ විනය අතින් ගත්තොත් එහෙම ජර්මානුවන් නීති දැඩි ලෙස අනුගමනය කරනවා. වගේම නගර පිරිසිදු කිරීම, සංවිධානාත්මක ක්‍රියාවලීන් සහ වෙලාවට වැඩ කිරීම වගේ උසස් ගතිගුණ තියෙන රටක් මේ ජර්මනිය කියන්නේ. සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳව ජර්මනිය ගැන කතා කරනකොට ජර්මනියේ මාලිගා, කෞතුකාගාර, සංගීතය වැනි උත්සව සඳහා පොහොසත් සංස්කෘතියක් තියෙන රටක් විදිහට මේ ජර්මනිය හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ පරිසරය අතින් ගත්තොත් ජර්මනිය පුනර්ජනනීය බලශක්ති සහ පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛ රටක් විදිහට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තමයි ජීවන තත්ත්වය ගැන කතා කළොත් ජනතාව ඉහළ ජීවන තත්ත්වයක් ගෙවන, හොඳ සෞඛ්‍ය සේවාවක් තියෙන, ආරක්ෂාවක් තියෙන සහ වැඩ ජීවිතය සමතුලිතව භුක්ති විඳින රටක් විදිහට මේ ජර්මනිය හඳුනාගෙන තියෙනවා. අදට එහෙනම් ජර්මනිය ගැන කතා කරලා ඉවරයි. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු.